සතියට ඕන එළවලු ටික අපි එකපාර ලෑස්ති කරගමුද? ඔයාට එතකොට සතියේ වැඩ ටික ගොඩක් ලේසි වෙනවා. මෙන්න මේ වගේ මුලින්ම කඩෙන් ගෙන ආපු එළවලු ටික අපි වතුරේ දාලා තියන්න ඕන විනාඩි 10ක් විතර. ඔයාලට පේනවා ඇති මේ ලීක්ස් වල එහෙම මම මුල් කපලා පොඩි කෑලි වලට කපලා මඩ යවලා තමයි මේ වතුරේ දාලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන දවස් දෙකකට විතර ඇති වෙන සුදු ලුණු රතු ලුණු ටිකක් සුද්ධ කරලා තියෙනවා. ලොකු ලුණු සුද්ධ කරන ගමන් ඉන්නේ. ඊළඟට සෝදගත්ත මේ එළවලු ටික වතුර බේරෙන්න පොඩ්ඩක් තියලා තියෙනවා. මේ තියෙන්නේ දවස් 3කට විතර ඇති වෙන ගාපු පොල් ටික. ඊළඟට ඔය රතු ලුණු සුදු ලුණු ටික. ඊළඟට මේ එළවලු ටික වතුර බේරෙන්න දාලා තියෙන්නේ මම මේ වෙලාවේ. ඊළඟට ඕන ප්‍රමාණවලට කපලා බොක්ස් වලට දාලා ෆ්‍රිජ් එකට දාලා තියෙන එක තමයි කරන්නේ. ඔයාලත් මේ විදිහට සතියක් දෙකක් කරලා බලන්නකෝ. ගොඩක් ලේසියි කියලා ඔයාලටම හිතේවි.